ඉතින් මාම කැච්චක් හොඳම වුණා. අපිත් ඉතින් පටන් ගත්තා දඹානේ පූරුගම් පොජ්ජේ වැඩ පොජ්ජවල තොපන්ට පෙන්නුම් කරන්න. මම ඉතින් නෑනි සිදි හොදනවා. මේ ලා කැකුලා ඉඳිනවා. ඉතින් අපි ලා කැකුලාගේ මෙතන ටී හෙට් එක අනිත් පැත්තට ඉන්නේ දැන් යාළුවනේ යා. බලමු අපි වැඩ ගොඩක් තියෙනවා. මෙයාගේ වැඩක් තියෙනවා. මේකත් එක්කම මේ වීඩියෝ එකත් එක්කම ඉතින් එයාගේ වැඩේ සෙට් කරන්න තමයි එයාගේ වීඩියෝ එක සෙට් කරන්න තමයි මේක මේ අද පටන් ගත්තේ. බලමු මේ ඉන්නේ අපේ කුක්කිල ඇත්තෝ. මේ channel එකකින් අපි ගොඩක් දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් වැඩි භාෂාව එතකොට ආදිවාසී ගම්මානයේ කොහොමද ඔයගොල්ලන්ට තියෙන ඒතර සංස්කෘතික කටයුතු මොනවද වෙන්නේ, අපි ගොවිතැන් කරන්නේ කොහොමද, එතකොට අපේ ඉතිහාසයේ වර්තමානයේ මේ හැම දෙයක්ම අපි මේ channel එකෙන් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදාමත් අපිත් එක්ක රැඳෙන්න ලස්සන වීඩියෝ ඉස්සරහට ගේනවා. ඉතින් මේ අපේ ගමේ සුන්දරත්වයත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉගෙන ගන්න ළමයිටත් ඔය එක පැතිවල ඉතින් ඔය මේ එක එක අවශ්‍යතාවලට ඔය ඉගෙන ගන්න කට්ටියට වැඩි භාෂාවක් ඕන වෙනවනේ. ඒවලත් අපි උදව් කරන්න ලෑස්ති. මෙයාත් එක්ක තමයි වැඩේට සෙට් වෙන්නේ. මෙයාට ගොඩක් මෙයා ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කියලා දෙයි. අපි බලමු ඉස්සරහට channel එකේ වැඩ ටික කොහොමද යන්නේ කියලා. මෙයාගේ අද වීඩියෝක් මෙයා කරපු වැඩක් දැන් දානවා. ඒකත් එක්ක ඉස්සරහට බලන්න යන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔන්න පුංචි යාළුවනේ මම දැන් වගාවක් සාදා ගන්නයි යන්නේ. පුංචි යාළුවනේ මම දැන් වගා බිම සකස් කරගත්තා. දැන් මම වගා කරන්නයි